කුසුමි අපිට මොනවාරි කරන්න වෙනවා නැත්තම් අපි කොහොමද ජීවත් වෙන්නේ? ඔයා මොනවා කරන්නද හිතන් ඉන්නේ? මේ විදිහට පවුල නඩත්තු කරන එක ලේසි නැහැ. ඒ මදිවට දුවගේ ඉගෙනීමේ වියදමුත් තියෙනවා. මම අයියා ගාවට ගිහින් සල්ලි ටිකක් ණයට ඉල්ලගන්න බලන්න. එයා ණයට සල්ලි දුන්නොත් ඒ සල්ලි වලින් මම එරදෙනක් අරන් ඒ කිරි විකුණලා අපි අපේ පවුල හොඳින් ජීවත් කරන්න පුළුවන් ඊට පස්සේ. ඔයා කියන කතාව හරි. දැන් ගිහින් නිදාගෙන හෙට උදෙන්ම ගිහින් එන්නකො එහෙනම්. කුසුමි මම අයියලා ගෙදර යනවා. ඔයා ඉක්මනින් උයලා ඉවර කරන්නකෝ. දුව ඊයේ ඉඳන් බඩගින්නේ ඉන්නේ. හරි පරිස්සමෙන් යන්න. කතා කරලා බලන්නකෝ. ඒ අය මොකද කියන්නේ කියලා. ඔයාලා ගෙදර මස් වෙනවා වගේ මාරම සුවඳක් එන්නේ. අනේ නැහැ. එයා ගෙදරින් මේ සුවඳ එනවා ඇත්තේ. ඒක නෙමෙයි. ඔයා මොකද අපේ ගෙදර ආවේ? අපි හරිම අසරණ වෙලා ඉන්නේ. අතේ සතයක්වත් නැහැ. අනිත් පැත්තෙන් මගේ හැම ඉඩමක්ම ඔයා ගත්තා. මම කොහමද පවුල නඩත්තු කරන්නේ දැන්? මම ඔයාගේ ඉඩම් හිතලා ගත්තේ නැහැනේ. තාත්තා ඒක මගේ නමට ලියලා දුන්නා. ඒකයි මම ගත්තේ. නෝනේ මේ බඩු ටික ගියේ ඇතුලින් තියන්නකෝ. අයියේ ගෙදර කුස්මී දුවයි බඩකින්නේ ඉන්නේ. අනේ මට පොඩ්ඩක් උදව් කරන්න. මට පොඩි ඉඩම් කෑල්ලක් දෙන්න. එතකොට මට වගා කරලා ජීවත් වෙන්න පුළුවන්. ඔයාට දෙන්න තරම් කිසිම ඉඩමක් මගේ ළඟ නැහැ. දැන් මගේ ගෙදරින් යනවා. මට වැඩ ගොඩක් තියෙනවා දැන්. එහෙනම් මට සල්ලි ටිකක් හරි දෙන්න. මාස දෙකක් ඇතුළත මම අනිවාර්යෙන්ම ආපහු දෙන්නම්. ඇත්තටම මම හිතුවේ එළදෙනක් අරන් කිරි විකුණලා කොහොම හරි පවුල නඩත්තු කරන්න. අනේ මේ ඔයාගේ රඟපෑම් බලන්න බැහැ. අපි ඔයාට දෙන්න සල්ලි ලෑස්ති කරන් ඉන්නවා කියලාද හිතුවේ? මටත් පුතෙක් ඉන්නවා. එයාගේ අනාගතේ විනාශ කරලා ඔයාට හැමදේම දෙන්න කියලාද කියන්නේ? නෑ නා මම සල්ලි ණයට ඉල්ලුවේ. ඔයාගේ ණය ගෙවීමේ හැකියාව ගැන අපි හොඳට දන්නවා. දැන් මෙතනින් යනවා යන්න. අනේ දෙවියනේ මොකක් හරි මගක් පෙන්නන්න. මම කොහොමද පවුල නඩත්තු කරන්නේ? තාත්තගේ ඉඩම් ටිකත් අයියා බලෙන්ම අයිති කරගත්තා. මට දැන් මේ පුංචි ගේ ඇරෙන්න වෙන කිසිම දෙයක් නැහැ. දුව උදේ ඉඳන් බඩගින්න ඉන්නේ. එයා කිව්වා අද ඔයා එකමයි බත් කන්නේ කියලා. ඔයා මෙච්චර වෙලා මොකද කළේ? අයියා සල්ලි දුන්නද? නැහැ කුසුමි මම අයියට ගොඩක් බැගෑපත් වුණා. ඒත් එයා මට සල්ලි දුන්නේ නැහැ. අයියා නෑ දෙන්නම් මට අපහාස කළා. තාත්තේ ඔයා කීයටද ගෙදලා ආවේ? මම කොච්චර වෙලාද ඔයා එනකම් බලන් හිටියේ. බලන්න මං ඔයා වෙනුවෙන් කැලෙන් අඹ කඩාගෙන ආවා. අම්මත් කෑවා. දැන් ඔයා මේක කන්න. මම කන්නේ නැහැ දුවේ. ඔයා කන්න. ඔයාට වෙන පළතුරක් අරන් දෙන්න තරම් මට සල්ලියක් නැහැනේ. එහෙම කියන්න එපා තාත්තේ. මට වෙන මුකුත් එපා. ඔයාලත් එක්ක බත් මිටක් කන්න තිබ්බොත් හොඳටම ඇති. අනේ දෙවියනේ ඔයා වගේ දුවෙක් හැම ගෙදරකටම දෙත්වා. මගේ දුප්පත්කම ගැන හිතලා ඔයා කවදාවත් මගෙන් මුකුත්ම ඉල්ලුවේ නැහැ. කුස්මි බත් ටිකක් බෙදන්නකෝ බලන්න. මේ මොකද අපිට විතරක් බෙදලා? ඇයි ඔයා කන්නේ නැද්ද? ඔයත් බත් බෙදා ගන්න. අපි හැමෝම එකට කමු. මට ගොඩාක් බඩගිනි වෙලා මම ඔක්කොටම කලින් කෑවා. දැන් ඔයාලා කන්නකෝ. කොයි වෙලේද කෑවේ? මම ගෙදරමනේ හිටියේ. අම්මා කනවා මම දැක්කේ නැහැනේ. ඇත්තටම මට දැන් බඩගිනි නැහැ. ඔයාලා කන්න දුවේ. මම පස්සේ කන්නම්. බත් මුට්ටිය දෙන්න බලන්න. මේ මොකක්ද මේ? මුට්ටියේ බත් නැහැනේ. අයි බොරු කිව්වේ? ඇත්තටම ගෙදර තිබුණේ හාල් ටිකයි. මම ඒක ඉව්වා. ඒත් අපි තුන්දෙනාටම ඒක මදි. බත් ටිකක් වුණත් හැමෝම එකතු වෙලා කෑවොත් බඩ පිරෙයි. මෙන්න මේ බත් ටිකවත් කන්න. ඔයාටත් දැන් වෙන කන්න දෙයක් නැහැනේ. මම රෝහිණී නන්දලාගේ ගෙදර වැඩට යනවා. එයා තනි මිනිසෙක්. හැම වැඩක්ම තනියම කරගන්න බෑ. ඒ නිසා මට එන්න කිව්වා. අම්මා විතරක් තනියම යන්නේ ඇයි? මාත් එයාත් එක්ක එන්නම්. මටත් පුළුවන්නේ වැඩවලට උදව් කරන්න.
ඔයා එන්න ඕනේ නැහැ. ආ ගෙදර බලා ගන්න. මම අපේ ගේ ඉස්සරහා මිරිස් ඇට ටිකක් දැම්මා. දැන් ඒවයි පොඩි පැලෑවි. ඔයයි තාත්තයි එකතු වෙලා ඒ මිරිස් පැල වටේට වැටක් බඳින්න. හරි කුසුමි, මමයි දුවයි එහෙනම් ඒ වැඩේ කරන්න. ඔයා ගිහින් එන්නකො පරිස්සමෙන්. නැන්දේ අද පළවෙනි දවස නිසා එන්න ටිකක් පරක් වුණා. හෙට ඉඳන් මම උදෙන්ම එන්නම්. දැන් කියන්න මම මොනවද කරන්න ඕනේ? ඇත්තටම දුවේ මගේ පුත්තු හැමෝම ටවුන් එකේ ඉන්නේ. මේ ගෙදර වැඩි. මට තනියම කරගන්න බැහැ. ඇඟටත් අමාරුයි. ඔයා එළදෙනුන්ට කෑම දෙන එකේ ඉඳන් ගෙදර හැම වැඩක්ම කරන්න. හරි නැන්දේ, එහෙනම් මම වැඩ පටන් ගන්නම්. කොහොමත් අද පරක්කුත් වුණානේ. එහෙනම් එහෙම පිරිසුදුවට වැඩ ටික කරන්න. දැන් යන්න. නැන්දේ මම හැම වැඩක්ම ඉවර කළා. පුළුවන් නම් මට පළවෙනි මාසේ පඩිය අදම දෙනවද? ඇත්තටම ගෙදර කන්න මුකුත්ම නැහැ. ඔයාගේ වැඩ හරිම පිරිසිදුයි. හොඳයි, මම ඔයාට මාසෙක සල්ලි දෙන්නම්. හැමදාම වෙලාවට වැඩට එන්න. ඔයා මට ලොකු උදව්වක් කළේ නැන්දේ. ගෙදර කාටවත් ආයේ බඩගින්න ඉන්න වෙන්නේ නැහැ. මං අද ගිහින් හෙට එන්නම්. අම්මේ අපි මිරිස් පැලවලට වැට බැඳලා ඉවරයි. මම ගෙදර හැම වැඩක්ම ඉවර කළා. ඔයා ආයේ ගෙදර වැඩ කරන්න ඕනේ නැහැ. හොඳයි දුවේ, මෙන්න මම නැන්දගෙන් මාසෙක පඩිය කලින්ම ඉල්ලගත්තා. ඔයා මේ සල්ලි වලින් ගිහින් බඩු ටිකක් අරන් එන්න. අපිට ටික දවසක් මේ සල්ලි වලින් ජීවත් වෙන්න පුළුවන්. ඔයා කියපු කතාව ඇත්ත කුසුමි. හරි, එහෙනම් මම ගිහින් බඩු ටිකක් අරන් එන්නම්. දුවේ කුසුමි, ඔයා හෙට ඉඳන් වැඩට එන්න ඕනේ නැහැ. ඇයි නැන්දේ, මම මොකක් හරි වැරද්දක් කළාද? අනේ කරුණාකරලා මාව රස්සාවෙන් අයින් කරන්න එපා. මම ඊට වඩා හොඳට වැඩ කරන්නම්. ආයි කිසිම වැරද්දක් කරන්නේ නැහැ. අයියෝ, ඔයා ඇයි මේ විදිහට කතා කරන්නේ? ගොඩක් බය වෙලා වගේ. නැන්දේ, අපේ මුළු පවුලම ජීවත් වෙන්නේ මේ රස්සාවෙන්. අනේ මට වැඩට එන්න එපා කියන්න එපා. ඔයාගේ හැම වැඩක්ම ගොඩාක් හොඳයි දුවේ. ඒත් නගරෙන් ආරංචියක් ආවා මගේ පුතයි ලේලිටයි සනීප නෑ කියලා. මට එහෙ ඉන්න වෙනවා. ඒකයි මම එළදෙනුන් එළුවන් ඇතුළු හැමදේම විකුණලා දැම්මේ. එහෙමද? ඔයා නගරෙට යනවද? ඔව්, හැබැයි මම ආපහු ගමට ආපු ගමන් ඔයාට අනිවාර්යෙන්ම කියන්නම් වැඩට එන්න කියලා. දැන් මට ඇඳුම් ටික ලෑස්ති කරගන්න උදව් කරන්න දුවේ. සුගත් මල්ලි මාව ස්ටේෂන් එකට ඇරලවන්න එයි. මොකද උනේ කුසුමි? අයියාගේ හිත රිදෙලා වගේ. රෝහිණී නැන්ද නගරයට ගියා. එයාගේ ගෙදර වැඩ කරලා කොහොම හරි පවුල ජීවත් කරගත්තා. දැන් ඉඳන් අපි කොහොමද ජීවත් වෙන්නේ? ඇයි අම්මේ දුක් වෙන්නේ? අපේ මිරිස් පැලවල දැන් ගොඩාක් මිරිස් හැදිලා තියෙනවා. දැන් මිරිස් වලට හොඳ මිලක් තියෙනවානේ. මිරිස් විකුණලා අපිට මාසයක් හොඳට කන්න පුළුවන්. ඔයා කිව්වේ හොඳ කතාවක් දුවේ. වාසනාවට මිරිස් පැල ටික හැදුවේ. මේ අමාරු වෙලාවේ ඒක අපිට උදව්වක් වෙයි. අන්න බලන්නකෝ, මෙයාලගේ ගේ ඉස්සරහා මිරිස් පැල ගොඩාක් හිටවල මිරිස් හැදිලා තියෙනවා. එහෙනම් මෙයාලා මෙච්චර වෙලා කතා කළේ මිරිස් පැල ගැන. දැන් මිරිස් වලට හොඳ මිලකුත් තියෙනවනේ. මේ මිරිස් විකුණුවොත් ලොකු සල්ලියක් හොයාගන්න පුළුවන්. මොනවා හරි කරන්න වෙනවා. ඔයාගේ මල්ලිලා මිරිස් වවලා. ඒ වගේ මිරිස් පිරීලා. දැන් මිරිස් වලට හොඳ මිලකුත් තියෙනවා. ඔයා කියන කතාව හරිනෝනේ. මාත් දැක්කා සුබෝදලගේ මිරිස් වල જાතියක් කියලා. සුබෝදලා මිරිස් විකුණුවොත් අපේ මිරිස් වැඩි විකිනෙන එකක් නැහැ. මොනවා හරි කරන්නම ඕනේ.
යමු මායයි මහරෑක ගිහින් මල්ලිගේ හැම මිරිස් පැලයක්ම උදුරලා දාමු. හැම මිරිස් කරලක්ම කඩාගෙන එමු. ඔයා කියන එක හරි. මිරිස් ටික අරන් අපි නගරයට යමු විකුණන්න. එයාලගේ මිරිස් දැක්කොත් මිනිස්සු අඳුරගනි. අපේ මිරිස් වෙනස්නේ. රෑම යමු. එතකොට කාටවත් අහුවෙන්නේ නැහැනේ. ලොකු සල්ලියක් හම්බෙයි. දැන් ඉක්මනට කන්න අපිට ගොඩක් රෑ වෙනකන් ඉන්න වෙනවා. කළුවරේ යන්න බෑනේ මම ඉටිපන්දමක් ගෙනාවා. යමු. හරි එහෙනම් දැන් යන්. අපේ බලාපොරොත්තුව ඉටු වුණා. ඉක්මනට ගෙදර යමු. නැත්තම් කවුරු හරි දකීවි. ඇවිත් බලන්නකෝ මොන විනාශයක්ද වෙලා තියෙන්නේ කියලා. මොකද උනේ? ඇයි මේ විදියට කෑ ගහන්නේ? කවුරු හරි අපේ මිරිස් පැල ඔක්කොම උදුරලා දාලා. ඒක මිරිස් කරලක්වත් ඉතුරු කරලා නැහැ. අපිට මේ වගේ ලොකු විනාශයක් කළේ කවුද? අපි හිතුවේ මිරිස් විකුණලා දවස් කීපයක් හරි හොඳින් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලානේ. ගෙදර උයන්න බඩු නැහැ. මන් ළඟ තියෙන රුපියල් 200ක් විතරයි. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මම කැලේට යන්නම් දර කපුල විකුණන්න. එතකොට හැමෝටම කන්න මොනවා හරි ගන්න පුළුවන් වෙයිනේ. ඒ කැලේ හරිම භයානකයි. බයට කවුරුවත් එහෙ යන්නේ නැහැ. අනික මම අහලා තියෙනවා එහෙම අනුසතුන්ගෙන් කරදරත් ගොඩක් වැඩි කියලා. අනේ මුකුත් වෙන්නේ නැහැ. අනික මෙහෙම ගෙදරට වෙලා හිටියොත් අපි හැමෝටම එකට තමයි මැරෙන්න වෙන්නේ. ඔයා මගේ පොරව දෙන්නකෝ. මම එහෙනම් ගිහින් එන්න. පරිස්සමෙන් ඉන්නකෝ. දුක් වෙන්න එපා. බලන්නකෝ බුදු සරණින් මට කිසිම හානියක් වෙන්නේ නැහැ. උන්වහන්සේ කෙරේ විශ්වාසය තියන්නකෝ. කැලේ ඇතුළට යද්දි ටිකක් බය හිතෙනවා. මේ කැලේ අවුරුදු ගානකින් කවුරුත් ඇවිත් නැහැ වගේ. මේ හරියනම් ටිකක් ආරක්ෂිතයි වගේ. මම මෙතන දර කපන්නම්. කවුද යඩන්නේ? මට හිතෙන්නේ ඇඳුම් සද්දෙන් අන්න අර පැත්තෙන්. අන්න පරණ කලයක්. මට හිතෙන්නේ ඇඳුම් සද්ද එන්නේ කලේ ඇතුලෙන්. ඔයා කවුද? ඇයි ඔය විදිහට අඬන්නේ? මම අවාසනාවන්ත කෙනෙක්. මම මේ කැලේ ඇතුලේ අවුරුදු ගාණක් තිස්සේ හිර වෙලා ඉන්නවා. අනේ මාව මේ කැලෙන් නිදහස් කරන්න. මට හරිම අමාරුයි. හැබැයි ඔයාගේ කලේ අගුල් දාලානේ තියෙන්නේ. මේක මොන වගේ 아무තු කලයක්ද? මට හරියම බයයි. මං කොහොමද ඔයා නිදහස් කරන්නේ? බය වෙන්න එපා. අර පේන ලොකු නුග ගහ තියෙන්නේ. ඒ ගසේ බෙනේට අත දාලා බලන්න. එතන යතුරක් තියෙනවා. ඒ යතුරෙන් ඒ ළඟම තියෙන ගුහාවේ දොර අරින්න. ඊට පස්සේ මම මොකද කරන්නේ? එතන ඔයාට කලයක් පෙනේවි. ඒ කලේ උඩ තමයි මේ කලේ යතුර තියෙන්නේ. හැබැයි කවදාවත් ලෝභ වෙන්න එපා. හරි මම ඔයාට උදව් කරන්නම්. අම්මෝ මේ ගුහාවේ තියෙන පුදුම එළියක්නේ. මේ හරිය මෙච්චර එළිය නම් ඇතුළට ගියාම කොච්චර එළියක් ඇද්ද? මෙතන කල ගොඩක් තියෙනවානේ. මොනවද මේ කලවල තියෙන්නේ? මේ ඇතුලේ රත්තරන් බඩුයි දියමන්ති තියෙන්නේ. හැබැයි අර යතුරු තියෙන්නේ කොයි කලේද දන්නේ නැහැ. මේ තියෙන යතුර මම ඉක්මනට යතුර අරන් යන්නම්. මේ මොකද? ඔයා ආපහු ආවනේ. ඒ කියන්නේ ඔයාගේ හිතේ කිසිම ලෝභකමක් තිබිලා නැහැ. ඔයා අර ඇටසැකිලි දැකලා බය වුණා නේද? ඒ හැමෝම ලෝභයෝ. ඔයාගේ හිතේ ලෝභකමක් නැති නිසායි ඔයාට යතුරු ගේන්න පුළුවන් උනේ. ඔයා කියන දේ මට තේරෙන්නේ නැහනේ. කලින් මාව නිදහස් කරන්න. ඊට පස්සේ මං හැමදේම කියන්නම්.
සුබෝධ යතුරෙන් කලය විවෘත කර යක්ෂණීව නිදහස් කරයි. අනේ කරුණා කල්ලා මාව මරන්න එපා. මං කිසිම හානියක් කළේ නැහැනේ. බය වෙන්න එපා. මං ඔයාට හානියක් කරන්නේ නැහැ. මොකද ඔයා ලෝභ වුණේ නැහැ. එතන ඔයා දැකපු ඇටසැකිලි හැමෝම ලෝභයෝ. මගේ මෙතනට ඇවිත් කවුරු හරි ලෝභ වුණොත් එයාට විනාශය අත්වෙනවමයි. ඔයා දැක්කා නේද ගුහාව ඇතුළේ තියෙන කලවල රත්තරන්, දියමන්ති, මුතු තියෙනවා. හැමෝම මාව නිදහස් කරන්න ගිහින් ඒ රන් ආභරණ වලට ලෝභ වුණා. ඒ රන්රුවන් මුතු සර්පයෝ වෙලා උන්ට දෂ්ට කළා. දැන් මට හැමදේම තේරෙනවා. මම ලෝභ වුණේ නැහැ. මම ආව නිදහස් කළානේ. එහෙනම් මම අර දර ටිකක් කපා ගන්න. දරටේ විකුණලා මම බඩු ටිකක් අරගෙන ගෙදරට යන්න ඕනේ. ඔයා ගොඩාක් දුප්පත්. ඒත් ඔයා ලෝභ වුණේ නැහැ. ඔයා හරිම හොඳ මිනිහෙක්. ඒ නිසා ඔයාගේ අවංකකමට ඔයාට තෑග්ගක් ලැබෙනවා. ඔයාට ආයෙත් කිසිම දුකක් ලැබෙන්නේ නැහැ. මේ මොකද්ද? මෙච්චර රන් ආභරණ මට මේවා එපා. ඔයා හොඳ මිනිහෙක් නිසා තමයි ඔහොම කියන්නේ. මේවා අරයි යන්න. ඔයාලගේ වැඩවලට උදව් වේ. ඔයා හරිම හොඳයි. මම යන්නම් එහෙනම්. සුබෝධට තෑගි ලැබුණු රන්නාභරණ සහිත කලය රැගෙන ආපසු එද්දී මගදී සුරාජ්ව හමුවේ. මේ මොකද මල්ලි? ඔයාගේ කලේ ඇතුලේ රත්තරන් වගේ දිලිසෙන්නේ මොනවාද? අයියේ මේවා රත්තරන් සහ දියමන්ති. කැලේ හිටපු යක්ෂණියක් තමයි මට මේවා දුන්නේ. එයා කලයක් ඇතුලේ හිර වෙලා හිටියා. මේ මගේ අවංකකමට ලැබුණු තෑග්ගක්. මට ආයි දුක් විඳින්න ඕනේ නැහැ. මම පොහොසත් වෙනවා. ගමේ ඉන්න දුප්පතුන්ට උදව් කරනවා. ඔයා ඇත්තමද මේ කියන්නේ? මම ඇයි ඔයාට බොරු කියන්නේ? මම යනවා. දවසම බඩකින් හිටියේ. අර මේස් ටිකක් හොරගම් කරලා අපිට මොනවා වෙන්නද? මටත් කැලේට යන්න වෙනවා. ඊට ළඟින් බිරිඳ ළඟට ගිහිල්ලා මේවා කියන්න ඕනේ. මොනවද මේ කියන්නේ? ඒ කැලේ හරිම භයානකයි. මිනිස්සු කැලේට ගිය ගමන් අතුරුදහන් වෙනවා. ඕවා හිතේ වැරදි වැටහීම්. සමහර විට ඔවුන් අඬුවන් අරන් පැනලා යන්න ඇති. සුබෝධ මෝඩයා. එයාගේ නව එක කලයක් විතරයි. අපි හැම කලයක්ම ගේමු. ඔයත් මාත් එක්ක එනවද? රත්තරන් වලට තියෙන පෙරේතකම පාලනය කරගන්න බෑනේ. අපිත් යමු එහෙනම්. අන්න කවුද අඬනවා වගේ ඇහෙනවා? ඒ අර කිව්ව කලේ තමයි. එහෙට යමු. අනේ මාව බේරගන්න. මට උදව් කරන්නකෝ. ඒ කියන්නේ ඔය ගුහාව ඇතුළේ තමයි රන්නාභරණ තියෙන්නේ. ඔයා කිව්ව දේ හරි. අපි එහෙනම් ගුහාව ඇතුළට යනවා. ලොකු ගහේ බෙනෙන් යතුරු ගන්නකෝ. නෝනේ බලන්නකො කොච්චර කල ගොඩක්ද කියලා. මෙතනින් කල 3ක් අරන් අපි ගෙදර යමු. යතුරු ගන්නේ නැන්ට. අන්නේ අර කලේ ඉන්න කෙනා නිදාස් කළාම අපිට මුළු කලයෙන් පුරවලා රත්තරන් දෙයිද? බලන්න හැමදේම දිලිසෙන හැටි. අපිට මුළු ගමම සල්ලි වලට ගන්න පුළුවන්. ඉක්මනට ගෙදර යන්න. හා මම තමුසලාට කිව්වේ මාව නිදහස් කරන්න කියලා. ඒත් තමුසලා රත්තරන් වලට පෙරේතකම් කරනවා. මගේ මෙතනට ඇවිත් ලෝභකම් කරන අයට උරුම වෙන්නේ මරණය විතරයි. අනේ කරුණා කරලා මම ආයේ කවදාවත් ලෝභ වෙන්නේ නැහැ. අපිට වැරදීමක් උනේ. අපිට යන්න දෙන්න. ලෝභ නොකළනම් තමුසලාට මරණයක් වෙන්නේ නැහැ. ලෝභකම පවක්. පව විනාශයට මුලයි. ලෝභකම කරපු නිසා විනාශය අත්වෙන්නම ඕන. අනේ කවුද ඔයා? අපිට සමා වෙන්න. අපි ආයි ලෝභකම් කරන්නේ නැහැ. දොර අරින්න. නැත්නම් අපිට සර්පයෝ දෂ්ට කරයි. මේ ගුහාව ඇතුළේ එකපාරක් හිරවුණු කෙනෙකුට ආයේ ගැලවීමක් නැහැ. සර්පයන් රැසක් සුරාජ් සහ සෙලීනාට දෂ්ට කරන අතර ඔවුන් වේදනාවෙන් දඟලමින් ගුහාව තුලදීම මිය යති. අනෙක් අතට සුබෝධ රන්රුවන් විකුණා පොහොසත් වේ.
මේ වගේ තව ලස්සන කාටුන් බලන්න ඕන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එකත් ක්ලික් කරන්නකෝ.